ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ගම්බාර සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට පහන් තබන ඔබ හා පහන් තබන්න බලාගෙන සිටින්නා වූ ආධුනිකයන් විසින් පහන් ආලෝකය හරියාකාරව කැපකිරීම සහ පහන තියා යම් යම් දෝෂ ඇති වූ අයට පහන් ආලෝකය නවත්වන ආකාරය හෝ නැත්නම් ආයිමත් පහන් ආලෝකය පෙර පරිදි මුල ඉඳලා තබාගෙන යන්න පුළුවන් විදියට සකස් කරගන්න හැටි ගැන තමයි අද වීඩියෝ එකක් මම මේ ගෙන එන්නේ. සම්පූර්ණ ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චිගේ ශක්තියින් ගැන උන්වහන්සේගේ පරිවාරය ගැන සියලුම දේවල් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. ඉල්ලීමක් කරනවා අන්තිම වෙනකම් මේ වීඩියෝ එක නරඹන්න කියලා. හොඳයි. ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි කියලා කියන්නේ අපේ මේ දේව සභාවල් වල මේ ලෝකයේ තියෙනා වූ දිව්‍ය ලෝක තලවල උන්වහන්සේ තමයි මනුෂ්‍ය ලෝකයට සමීප එකම දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඒ කියන්නේ ගමින් ගමට විහාරෙන් විහාරයට දෙවොලෙන් දෙවොලට වැඩලා උන්වහන්සේගේ තෙද බල අනසක මේ මනුෂ්‍ය ලෝකයේ මේ ලංකා ධරණී තලයේ පුරා පතුරවල තියෙනවා. හොඳයි. අපි දැන් කතා කරමු ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි කියන්නේ කවුද කියලා. ගම්බාර සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ දේවත්වයට පත්වීමට පෙර මනුස්ස ආත්මී විසපු හැටි ගැන තමයි මම මේ දැන් කියන්න යන්නේ. උන්වහන්සේ ඇත්තටම කියනවා නම් බොහෝම සිල් රැකපු අපේ භාෂාවෙන් කියනවා නම් දස සිල් වගේ රැකපු උතුම් මනුෂ්‍යාත්මයේ හිටපු උතුම් මනුෂ්‍යාත්මයේ හිටපු උතුම්ම වූ මිනිසෙක් කියලා තමයි උන්වහන්සේ පරණ පොත්පත්වල ග්‍රන්ථවල අධ්‍යයනය කරනකොට දැනගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ දස සිල් රකින්නවා වගේම නඩ එක්කාසු කරගෙන පිරිස් එක්කගෙන ශ්‍රී පාදස්ථානය ඊට පස්සේ අටමස්ථාන ඇතුළු මේ පූජනීය ස්ථාන ඊට පස්සේ විහාරස්ථාන මේ පොදු දේවල් හැම දෙයකටම උන්වහන්සේ මනුෂ්‍යාත්මයේ වෙසෙන කාලේ උදව් කරා. උන්වහන්සේට පුළුවන් ශ්‍රමයේ දායකත්වය උන්වහන්සේ ලබා දුන්නා. ඒ වගේම මිනිසුන් අටමස්ථානවල ඒ පූජනීය ස්ථානවල එකතු කරගෙන ගිහිල්ලා ඔහු වඳින ගමන් අනිත් මිනිස්සුන්වත් ඒ දේවල් වලට නැඹුරු කරපු බොහෝම සිල්වත් හිතේ නිතරම තුනුරුවන් ගැන ශ්‍රද්ධාව තිබිච්ච බොහෝම පින්වන්ත උත්තමයෙක්. උන්වහන්සේ මරණින් මතු මේ ගම්බාර සිද්ධ සූනියන් කියන උතුම් සුද්ධ වූ ශක්තිය වෙලා ඉපදුනා කියලා තමයි පුරාණ ග්‍රන්ථ පොත්පත්වල සඳහන් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ශක්ති ස්වරූපයන් ගැන කතා කරනකොට ගම්බාර සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියන්නේ මේ ගම්බාර අප්පච්චි කියන්නේ බොහෝම ශාන්ත සෞම්‍ය ස්වරූපයක්. එතකොට සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ හොඳ දේවලුත් ලැබෙනවා වගේම උන්වහන්සේ කෝපාවිෂ්ඨ වුණොත් උන්වහන්සේගේ වන්දනාව වැරදියට හැරුණොත් ඒ අතරිනුත් පොඩි දෝෂ කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒක මේ විදියට කිව්වොත් එහෙම මං හිතනවා තේරෙයි කියලා. ගම්බාර සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගැන කතා කරනකොට ගම්බාර කියන සුද්ධ ශක්තිය ගැන කතා කරොත් උන්වහන්සේ හරියට නිකන් පුරහඳ වගේ. පුරහඳ වගේ කියලා කියන්නේ හේතුව තමයි හැමෝටම සිසිලසක් දැනෙනවා. දැන් අපිට දැනෙනවනේ පුරහඳ පායලා තියෙන වෙලාවට සිසිලසක් දැනෙනවා රැට. රස්නයක් නෑ, පරිසරය නිස්කලංකයි, නිශ්ශබ්දයි, සිසිලසක් දැනෙනවා, මුළු පරිසරයම නිවිලා තියෙන්නේ. ඒ වගේ උතුම් සුද්ධ ශක්තියක් ගම්බාර අප්පච්චි කියන්නේ. හැමෝටම කරුණාව මෛත්‍රිය පතුරවනවා වගේම සෞම්‍ය ශක්තිය තමයි උන්වහන්සේ විසින් බෙදා හරින්නේ. එතකොට මිනිස්සුන්ට උන්වහන්සේ උදව්පදව් කරනවා. හැම දෙයක්ම ගමින් ගමට දෙවොලෙන් දෙවොලට ගිහලා සියලුම අනවින දොස් හැම දෙයක්ම උන්වහන්සේ විසින් ඉවත් කර උන්වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනවා. එතකොට සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගැන කතා කරොත් සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ හරියට නිකන් ඉර වගේ. ඉර මිනිස්සුන්ට ඕන වෙනවා. ඉර හැම දෙයක්ම මේ ලෝකේ පැවැත්මක් පවා තියෙන්නේ ඉරෙන්. ඉර ඕන වෙනවා. හැබැයි ඕනම කෙනෙකුට ඉරේ රස්නය ඕනට වැඩිය දරා ගන්න බෑනි. ඒ වගේ තමයි සිද්ධ සූනියන් අප්පච්චිට පහන් තබලා වැරදි පරිවාරයක් ඒ පහන් ආලෝකයේ බාරගත්තොත් එහෙම එයිනුත් දරුණු ප්‍රතිවිපාක විඳින්නත් සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත.
ඊට පස්සේ දැන් මේ ගම්භාරප්පච්චි කියන්නේ උපමා කරේ අපි මේක සඳට සමානයි. සෞම්‍ය ගුණය, කරුණාව, මෛත්‍රිය නිතරම මිනිසුන්ට පතුරවනවා. ඒ වගේම සිද්ධ සූනියන් අප්පච්චි කියන්නේ ඉර වගේ මිනිස්සුන්ට කරුණාව, මෛත්‍රියත් පතුරවනවා. මිනිස්සුන්ට පිහිට ආරක්ෂාව රැකවරණයක් ලබා දෙනවා. ඒ වගේම උන්වහන්සේගේ රශ්මි, ඒ කියන්නේ ඉරට සමාන කරා වගේම උන්වහන්සේට පහන් තබන්න ගිහිල්ලා හෝ ඒ දේවල් සිද්ධ කරලා වැඩ වැරදුනොත් ඒයිනුත් දරුණු ප්‍රතිවිපාක ලැබෙනවා. වැරදි පරිවාරයකට පහන් ආලෝකේ බාර වුණොත් ඒයිනුත් දරුණු ප්‍රතිවිපාක ලැබෙනවා. ඒක තමයි ඇත්ත. ඊළඟ කාරණාව තමයි පහන් තබනකොට ඇතිවන ගැටලු සහ ඔබ පහන් ආලෝකයේ දල්වනකොට ඒ වැරදි පරිවාරයක් පහන් ආලෝකයේ බාරගත්තොත් ඔබට පෙන්වන ලකුණු ගැන තමයි මම මේ ඊළඟට කතා කරන්න යන්නේ. ඔබ ඔබේ භූමිය හරියාකාරයෙන් තියෙන අනවින දෝෂ, යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය දෝෂ හැම දෙයක්ම ඉවත් කරලා භූමිය හරියාකාරයෙන් සුද්ධ කරලා තමයි ගම්භාරප්පච්චිට හෝ සිද්ධ සූනියන් අප්පච්චිට පහන් ආලෝකයක් කැප දෙන්න ඕන. පොඩි හරි දෝෂයක් තිබුණොත් උන්වහන්සේ වඳින තැනක, උන්වහන්සේට පහන් ආලෝකයක් දල්වන තැනක ඒ දෝෂයන් පහන් ආලෝකය මගින් බල වෙනවා. එතකොට ඔබට තේරෙනවා රැට නිින්දක් නැහැ කියනවා. පහන තියන්න ගත්තට පස්සේ රැට නිදා ගන්න දෙන්නේ නැහැ කියනවා. හීනෙන් බය කරනවා කියනවා. ව්‍යාපාර අඩාල වෙනවා. ගෙදර මිනිසුන්ට ලෙඩ දුක් නිතරම හැදෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට නිතරම අවස්්‍යයාම වේගෙනෙනකොට, අඳුර වැටීගෙනනකොට ගෙවල්වල පිළිකණු වලින් විවිධ දුගන්ධයන් හමන්න ගන්නවා. ගෙදර නිතරම මිනිසුන්ට ලෙඩ දුක්, සමගියක් නෑ ගෙදර. ඒ වගේ දේවල් තමයි උන්වහන්සේට පහන් තැබීමේදී ඔබ විනයක් දෝෂයක් භූමියේ තියෙනවා නම් ඉවත් නොවී පොඩ්ඩක් හරි යම් සුළු ප්‍රමාණයක් හරි දෝෂයක් තිබුණොත් ඒ උන්වහන්සේට දෝෂයක් තීද්දි පහන් තබනකොට පෙන්වන ලකුණු තමයි ඒ දේ. එතකොට මේ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා කතා කරන්න එපා. හොඳට තියෙන භූමියක් වුණත් ගම්භාරප්පච්චිට පහන තියෙන, ගම්භාර සිද්ධ සූනියන් අප්පච්චිට පහන තියෙනකොට හරියාකාරයෙන් නිසියාකාරව පේ වෙලා තමයි උන්වහන්සේට පහන් ආලෝක දල්වන්න ඕන. හොඳට ඇඟපත පිරිසිදු කරගෙන සුදු සරමක් ඇඳලා, සුදු ෂර්ට් එකක් ඇඳලා පිළිවෙලට තමයි උන්වහන්සේට පහන් ආලෝකේ දල්වන්න ඕන. දටකට මැදලා වැසිකිලි කැසිකිලි ගිහිල්ලා ඒ දේවල් කරලා බොහෝම සුද්ධවන්තව තමයි ගම්භාර සිද්ධ සූනියන් අප්පච්චිට අපි පහන් ආලෝකේ දල්වන්න ඕන. දල්වනවා නම් ඔබ අපිළිවෙලට අපිරිසිදුව ගම්භාර සිද්ධ සූනියන් අප්පච්චිට පහන් ආලෝකේ දල්වන්න ගියොත් ඒ හරහා බල වෙන්නේ උන්වහන්සේගේ පිරිවර කොහොමත් වඩිනවා පහන් ආලෝකේ බාර ගන්න අප්පච්චිත් එක්ක. වඩිනකොට එයින් අපිරිසිදුකමක් යම් කිසි දෝෂයක් පහනේ තියෙනවා කියලා දේවතාවුන් වහන්සේට දැනුනොත් උන්වහන්සේ එතන ප්‍රතික්ෂේප කරනවා. වගේම පිරිවරයේ යම් ප්‍රමාණයක් ඒ ප්‍රතික්ෂේප කරපු ස්ථානයේ රැඳෙනවා. රැඳෙන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි, පහන් ආලෝකයේ තියෙන අපිරිසිදුකම හා ඒ දේවල් ඔබට පෙන්눔 කරලා දීලා එය හරියාකාරයෙන් කරන්න. හැබැයි මේ පිරිවරවල් ඉන්නකොට ඒවට යක්ෂ ප්‍රේත භූත අමනුෂ්‍ය දෝෂත් ඇදෙන ප්‍රමාණයන් වැඩි. එතකොට තමයි මේ පවුල්වල අසමගිකම්, ගෙදර අයගේ ලෙඩ දුක් කරදර වැඩි වෙලා, ව්‍යාපාර අඩාල වෙලා, රැට නිදා ගන්න දෙන්නේ නැහැ, හීනෙන් බය කරනවා කියනවා. ඔළුවේ කැක්කුම් තදබල විදියට පහන පත්තු කරාට පස්සේ ඔළුවේ කැක්කුම් පවා හැදෙනවා මේ දෝෂ බල වුණාට පස්සේ. ඊට පස්සේ මේ පහන බාර ගන්න පරිවාරය කියන්නේ අප්පච්චිට පහන ආලෝකේ දල්වනකොට, ගම්භාර අප්පච්චිට වේවා, සිද්ධ සූනියන් අප්පච්චිට වේවා, පහන් ආලෝකේ දල්වනකොට එනවා පහන් ආලෝකයට අප්පච්චිත් එක්ක වඩින පරිවාරයක් ඉන්නවා. උන්වහන්සේගේ පරිවාරයේ ඉන්නවා ලක්ෂ ගාණක් සොහොන් යක්ෂ පිරිවරවල් ඉන්නවා, වඩිග යක්ෂයෝ ඉන්නවා. ඊට පස්සේ යක්ෂ සාමාන්‍ය යක්ෂ පිරිවර, භූත පිරිවර, ප්‍රේත පිසාච පිරිවර, තෙලිඟු යක්ෂ පිරිවර, කන්නඩි යකුන් පිරිවර, ඒ වගේ විවිධ පිටපන්තියේ ඉන්නා වූ පිරිවර බලවේග ඉන්නවා. දැන් ගම්භාරප්පච්චිට පහන තිබුත් ගම්භාරප්පච්චිට එහෙම පිරිවර හිටියට උන්වහන්සේත් එක පහන් ආලෝක බාර ගන්න වඩින්නේ උසස් පින් දහම් සිද්ධ කරපු, හොඳට ජීවත් වෙලා හොඳට පින් දහම් අරගෙන හොඳ ආත්මවල උපත ලැබපු දේව ශක්තියින්, නාග ශක්තියින් වගේ පින්වන්ත ශක්තියින් තමයි උන්වහන්සේත් එක්ක වඩින්නේ. එතකොට උන්වහන්සේට පහන් ආලෝකයේ තබල පොඩ්ඩක් හරි දෝෂයක් කරදරයක් වෙන්න ගියොත් එහෙම
ඔය තරම්ම දරුණුවට උන්වහන්සේ ලකුණු පෙන්වන්නේ නෑ ගම්බාරප්පච්චි. හීනෙන් සාමාන්‍යයෙන් ඔබට පහන් ආලෝකයේ වැඩදුනොත් හීනෙන් හරි මේ දේවල් පෙන්눔 කරලා ඒව සකස් කරගන්න විදියට වැඩ කරනවා. හැබැයි සිද්ධ සූනියෙන් අප්පච්චි කියන්නේ අර මං කලින් කිව්වා වගේ ඉර වගේ තමයි. ඉරේ රශ්මිය ඕනවට වැඩිය මිනිස්සුෙකුට දරා ගන්න බෑ. ඒ වගේ පහන් ආලෝකයේ තබන්න ගිහිල්ලා සුළු ප්‍රමාණයක් හෝ වැරදුනොත් ඒිනුත් එන ප්‍රබල දේවල් තමයි ඔබට සිද්ධ වෙන්නේ. මේ ප්‍රතිවිපාක බොහොම ප්‍රබලයි. ඊළඟට ආධුනිකයන්ට වේවා දැන් පහන තියෙන අයට වේවා උපදෙස් ගැන කතා කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබ නාලා කියලා දතකට මැදලා වැසිකිලි කැසිකිලි ගිහිල්ලා හොඳට සුද්ධ පවිත්‍ර වෙලා අප්පච්චිට පහන් ආලෝකයේ දල්වන්න ඕනේ. ඔබ පහන් ආලෝකයේ දල්වනවා නම් ඔබ සුද්ධ පවිත්‍රලා ඔබම උන්වහන්සේ වඩාත්ම කැමති සමන් පිච්ච මල් වලට ඊට පස්සේ බුලත් කොලයක් අරගෙන පුංචි ගොටුවක් හදලා ඒකට පොඩි මී පැණි තියන්න, ඊට පස්සේ එලකිරි වීදුරුවක් තියන්න, පිච්චමල් සමන් පිච්චමල් කල්ලා තියන්න. පුළුවන් නම් පහන් ආලෝකයේ දල්වනකොට වඩාත් හොඳයි මේක මේ ගම්බාරප්පච්චිට වේවා සූනියන් අප්පච්චිට වේවා පහන් ආලෝකයට සඳුන් තෙල් තියෙනව කඩවල ගන්න. සඳුන් තෙල් බිංදු 3ක් ඔබ පහන් ආලෝකයට පොල් තෙල් එක්ක කලවම් කරලා සඳුන් තෙල් බිංදු 3ක් පොල් තෙල් පහනට දාලා දල්වන්න. බොහොම සුවඳක් එනවා පහන් ආලෝකයෙන්. ඒ සඳුන් තෙල් සුගන්ධයට බොහොම සුද්ධ ශක්තියින්, ඒ කියන්නේ උසස් ශක්තියින් තමයි ආකර්ෂණය වෙන්නේ. අර යක්ෂ ප්‍රේත භූත කියන ඒ ගණයාගේ ආකර්ෂණය අඩු වෙනවා. පිරිසිදුකම වැඩි වෙන්න තමයි උසස් ශක්තියින් ආකර්ෂණය වෙන්නේ. අපිරිසිදුකම තියෙන්න පහත් ශක්තියිනුත් තමයි ආකර්ෂණය වෙන්නේ. ඊට පස්සේ ඔය පහන් තබන්නන්ට උපදෙස් ගැන කතා කරනකොට ඔබ හොඳට නාලා කියලා සුද්ධ පවිත්‍ර වෙලා හරියාකාරයෙන් වැසිකිලි කැසිකිලි ගිහිල්ලා ඉවර වෙලා ඔබම ඔබේ පහනට තියෙන දේවල් ඔබ විසින්ම සකස් කර ගන්න. ඔබ වෙන අයෙකු ඔබ කාර්ය බහුලත්වයත් සමග වෙන අයෙකු ලව්වා සකස් කරනවා නම් ඒ පුද්ගලයාට හොඳට පිරිසිදු වෙලා ඒ දේවල් සිද්ධ කරන්න කියලා කියන්න. කොච්චර පිරිසිදු ගම ගැන සැලකිලිමත් වෙන්න ඕනද කියලා කියනවා නම් මුඛවාඩම් පවා බැඳලා හරියට ඒ දේවල් කරොත් එහෙම ඒ විදියටම අප්පච්චිගෙන් පිහිට ආරක්ෂාවක් ලැබෙනවා. ඒක සත්තයි සහතිකයි. ඊළඟ කාරණාව තමයි දැන් ඔබ පහන තබාගෙන ගිහිල්ලා ඔබ දැන් මේ වෙනකොටත් ඔබේ ජීවිතය අඩාල වෙලා නම් තියෙන ඔබේ ව්‍යාපාර කටයුතු හැම දෙයක්ම අඩපණ වෙලා ඔබට රැට නිින්ද යන්නේ නැහැ. ඔබ හීනෙන් බය වෙනවා. ඒ වගේ දේවල් ගෙදර අයට ලෙඩ දුක් කරදර තියෙනවා නම් ගෙදර නිතර රණ්ඩු දබර ඇති වෙනවා නම් මේ පහන තබන්න ගත්තට පස්සේ මට මේ දේ වෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබට පහන තැවීම නවත්වන්න පුළුවන්. හැබැයි එකපාරට මේ දේවල් නවත්වන්නත් බෑ. ඒකට සිද්ධ කරන්න ඕන මුලින් මෙන්න මේ වගේ දෙයක්. ඔබ පුළුවන් තරම් බෝධි පූජා 3ක් හෝ 7ක් වගේ ප්‍රමාණයක් සිද්ධ කරන්න සවස් යාමට ගිලන්පස හෝ අෂ්ටපාන අරන් ගිහිල්ලා ඔබේ ගමේ විහාරස්ථානට ගිහිල්ලා බෝධීන් වහන්සේව නාවල ඔබේ අපල දුරු වෙන්නත් මේ කාරණාව නිසා කියන දේ අප්පච්චිට කියන්නත් ඔබ තියලා ඒ පින් ගම්බාර සිද්ධ සූනියන් දිවිරාජත්වයන් වහන්සේටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඉවර වෙලා ඔබ යන්න කබලෑව හෝ ගලේ දේවාලයේ තියෙනවා ගම්බාරප්පච්චිට ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ තියෙනවා නම් ගම්බාරප්පච්චිගේ දේවාලයක්, පන්සලේ විහාරයේ දේවාලයක් තියෙනවා නම් ඒ වගේ තැනකට ගිහිල්ලා මල් ටිකක් තියලා පහන් ආලෝකයක් දැල්වලා කන්නලව්වක් කරලා කන්නලව් කරන්න ඕනෙත් නැහැ. ඔබ පුළුවන් නම් එහෙම කන්නලව් ගන්න කෙනෙක් නැත්නම් ඔබ හිතින් අප්පච්චිට කියන්න අප්පච්චි මට මෙහෙම කරදර බාධා ඇති වුණා මේක තියන්න ගත්තට පස්සේ මොකක් හරි දෝෂයක් තියෙන නිසා මට මේක නවත්වන්න ඕන, මට සමාව දෙන්න ඔබ වහන්සේ කියලා ඉල්ලන්න. ඔබ ඉල්ලලා ඉවර වෙලා ඔබට පුළුවන් ඊළඟ කාරණාව ඒ වගේ නවත්වන්න පහන. හැබැයි යන්න ඕනේ ඔබ අනිවාර්යෙන්ම අලුත් නුවර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ දේවාලයට. දැන් මොකද කියනවා නම් මහා කාලි මෑණියන් වහන්සේට පහන් ආලෝකෙ දැල්ලුවොත් එහෙම දුර්ග මෑණියන්ගේ ශක්තියෙන් ඒවා ඉවත් කරන්න පුළුවන්. සිද්ධ සූනියන් අප්පච්චිට පහන් ආලෝක දැල්ලුවොත් ගම්බාර අප්පච්චිගේ ශක්තියෙන් ඉවත් කරන්න අමාරුයි. ඇත්තම කාරණාව ඉවත් කරන්න පුළුවන් දැඩිමුණ්ඩ අප්පච්චිගේ ශක්තියෙන් තමයි. මොකද දැඩිමුණ්ඩ අප්පච්චි තමයි යකුන්ට යකිනියන්ට සේනාධිපතිකම් කරන උත්තමයා. එතකොට උන්වහන්සේගේ ශක්තියෙන් ඉවත් කරන්න පුළුවන්. ඔබ ගිහිල්ලා අලුත් නුවරට
පළතුරු පූජාවක් දීලා අලුත් නුවර දැඩිමුණ්ඩ දිව්‍ය රාජ්‍යත්තන් වහන්සේට කන්න ලව් කරලා මේ පහන් ආලෝකය ඉවත් කරනවා. මගේ භූමියේ සිටිනවා නම් යම් දෝෂ ඒ දෝෂ මේ පහන් ආලෝකය ඉවත් කරනවාත් එක්කම ඉවත් කරලා දෙන්න මගේ උතුම් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරනේ කියලා ඔබ පොල් ගෙඩියක් ගහලා සෙත් ශාන්ති ආශිර්වාද උන්වහන්සේගෙන් ඉල්ලගෙන පැමිණෙන්න. පැමිණිලා ඔබ පහන් ආලෝකය නවත්වලා පහන් ආලෝකයේ සුදු රෙදි කඩකින් වහලා දින 7ක් විතර පහන් ආලෝකය තියන්නේ නැතුව තියලා පිළිමේ අරන් ගිහිල්ලා වන්දින කියන දෙවොලකට එක්ක විහාරස්ථානයේ දෙවොලට පූජා කරලා ඉවර වෙලා ඒ තියෙන මල් වට්ටිය පහන හැම දෙයක්ම පිටත පූජා කරන්න ආයි තමන්ගේ භාවිතයට ගන්න එපා. ඊට පස්සේ පහන් කණුව ගලවලා ගෙනහිල්ලා විහාරස්ථානයකට හෝ දෙවොලක් කරන තැනකට දෙන්න. එතකොට උන්නේ දේවල් වලට කරන්න ඕන දේවල් කළා උන්නේ දේවල් බාරගනි. එහෙම කරලා පහන් ආලෝකේ නවත්වලා ඔබට ඒත් ප්‍රශ්නවල අඩුවක් නැත්තම් අනිවාර්යෙන් ඔබට දෙවොලකින් භූමි පරීක්ෂාවක් සිද්ධ කරගන්න නම් සිද්ධ වෙනවා. එන්න කරදර තවත් වැඩි වෙනවා නම් මොකද එක්ක භූමියේ විනයකට බැඳිච්ච විනයකුන් බලවීමක් නිසා මේ දේත් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් මොනවා හෝ ආකාරයේ යක්ෂ ප්‍රේත මනුෂ්‍ය බලවේගයක් භූමියේ සිටින නිසා තමයි කරදර ඒත් අඩුවක් නැත්තම් එහෙම සිද්ධ වෙන්නේ. මට මේ දේවල් ටික තමයි අපේ ගොඩාක් ලංකාවේ මිනිස්සු මන් දන්නවා ගම්බාර සිද්ධාර්ථයන් අපච්චිට පහන් ආලෝකේ වැඩියෙන්ම දල්වන්නේ ලංකාවේ මේ වැඩියෙන්ම ගෙවල් වල අදහන්නේ මේ ගම්බාර සිද්ධාර්ථයන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. බහුතරයකට මේ ප්‍රශ්නේ තියෙනවා ලංකාවේ තියෙන නිසා තමයි මේ දේ ගැන කතා කරන්න ඕන වෙලා තිබුණේ. අද ඉඳලවත් හරියට මේ දේවල් ටික සිද්ධ කරගන්න ඔබ තවමත් පහන් තබාගෙන යනවා නම් මේ වීඩියෝවේ අන්තර්ගත වෙන මේ උපදෙස් අනුව පිළිපැදලා හරියට පිරිසිදුව පහන් ආලෝකය දල්වන්න. පහන නවත්වනවා නම් මේ කියන විදියට නවත්වන්න. නවත්වලත් කිසි අඩුවක් නැත්තම් මේ දෝෂ කරදරවල විශ්වාසවන්ත දෙවොලකින් හරියාකාරයෙන් භූමි පරීක්ෂාවක් කරලා ඒ දෝෂ ඉවත් කරගෙන ඔහු විසින් දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන. ඔබට පහන තියන්න කැමති නම් ඔබ ආයි පහන තිව්වත් කමක් නැහැ. මේ ගම්බාර කියන උත්තම ශක්තිය සහ සිද්ධ සූනියම් කියන ශක්තිය ගැන තියෙන වෙනස තමයි මට අනිවාර්යෙන් පණිවිඩයක් අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට දෙන්න ඕන වෙලා තිබුණේ. තවත් වීඩියෝවකින් හමුවෙමු. ස්තුතියි. තෙරුවන් සරණයි. උතුම් ගම්බාර සිද්ධ සූනියම් අපච්චිගේ පිහිට රැකවරණයේ ආශිර්වාදය ලැබේවා.